ඉතින් guys ඔයාලා ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් සුපිරි PC build එකක් ගෑලා තිනවා. මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා RAM වල NVMe වල processors වල price එකේ ලොකු වැඩිවීමක් තියෙනවා. රුපියල් 2000කින් 3000කින් නෙමෙයි ලොකු වැඩිවීමක්. ඉතින් ඒ වැඩිවීමත් එක්කලා අපි ඔයාලට best price එකකින් ගෑලා තිනවා Core i5 12400 processor එකක් use කරපු RTX 5060 card එකක් දාපු සම්පූර්ණයෙන් brand new full set එකක් 144Hz monitor එකකුත් තියෙනවා. ඉතින් අපි කතා කරගමු මොනවද අපි යූස් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම කාඩ් එකෙන් කතා කරමු. කාඩ් එක තමයි අපි යූස් කරලා තියෙන්නේ Zotac brand එකෙන් RTX 5060 latest ම කාඩ් එක 8GB superior performance එකක් තියෙනවා 2K වගේ gaming වලට superior කාඩ් එක තමයි RTX 5060 කියලා කියන නීමටම ඔයාලට වැඩේ කරන් යන්න පුළුවන්. ඒ වගේම editing කරනවා නම් live stream කරනවා නම් ඒකටත් හොඳටම ඔයගලන්ට supportive එක තියෙනවා. ඉතින් ඒ වගේම අපි ඒකට use කරලා තියෙන power supply එක තමයි Antec brand එකේ B650 80 plus bronze power supply එකක් තමයි අපි use කරගෙන තියෙන්නේ Antec brand එකේ. අපි power supply එක ලොකු offer එකක් තියෙනවා වීඩියෝ එක බලන් ඉන්න ඕගොල්ලෝ. power supply එක අපි 750 එකක් දෙනවා free of charge. මම ඒක අන්තිමට කියන්නම්. ඉතින් ඒ වගේම අපි 500GB NVMe එකක් use කරලා තිනවා Gen 4X එකෙන් තමයි අපි දෙන්නේ. Gen 4X එකෙන් superior speed එකක් තියෙනවා PNY brand එකේ 500GB NVMe එක. ඉතින් processor එක තමයි මම අර කිව්වා වගේ Core i5 12400 ඒකත් box එකත් එක්කම තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Tray model කියලා processor එකක් තියෙනවා. ඒකේ box එකේ ඉන්නේ නැහැ 3 years warranty එකත් එක්ක තමයි ඉන්නේ. නමුත් මේක ඇවිල්ලා box එකත් එක්කම තමයි ඔයගොල්ලන්ට include වෙන්නේ මේ processor එකේ. ඉතින් RAM එක විදිහට අපි use කරලා තියෙන්නේ Fury brand එකේ Kingston Fury එකෙන් තමයි use කරලා තියෙන්නේ 8GB දෙකක්. අපි RAM එකටත් ලොකු offer එකක් දෙනවා. දැන්ට අපි හැමෝම දන්න brand එකකින් අපි free of charge මේක exchange කරලා දෙනවා. ඒ කියන්නේ Kingston නැතුව ඒ brand එකෙන් අපි ඒ brand එක මොකක්ද කියලා බලමු පස්සේ. ඉතින් මේ තියෙන්නේ RAM එක තමයි දැන්ට අපි include කරලා තියෙන මේ PC එක ගන්න කෙනාට තමයි අපි අර offer එක දෙන්නේ. ඉතින් RAM එක අපි පොඩ පැත්තකින් තියාගමු. ඉතින් මේ තියෙන්නේ motherboard එක. මෙන්න මේ motherboard එක තමයි අපි මේ build එකට include කරගෙන තියෙන්නේ B series motherboard එක B760ME DDR4 motherboard එක. මේක තමයි motherboard එක විදියට ඕගලන්ට එන්නේ H series එකෙන් නෙමෙයි පොඩ්ඩක් advanced B series එකෙන් තමයි අපි use කරගෙන තියෙන්නේ. ඉතින් keyboard mouse ඔක්කොම includable. ඉතින් keyboard එක තමයි මේ තියෙන Turbo G brand එකේ keyboard එක mouse එක දෙකම include මේ PC එකට. ඉතින් අපි මේ ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඉතින් මේ තියෙන casing එක. Casing එක ඇවිල්ලා Antec CX300 ARGB fan 4ක්ම එනවා මේ casing එකට. ඉතින් හොඳ air intake එකක් තියෙනවා. ඒ වගේම හොඳ ඉඩක් තියෙනවා ඇතුලේ. ඉතින් මේක තමයි අපි use කරලා තියෙන්නේ casing එක විදියට ඔයගලන්ගේ build එකට. ඉතින් සුපිරිම වාසියක් තමයි මේක price එක මම තව ටිකකින් කියන්න. ඊට කලින් අපි මොන්ටරේ ගැන පොඩ්ඩක් කතා කරගෙන ඉමු. මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා. ඉතින් මට මේකේ cool එක ගැන කියන්න බැරි වුණා ගියා. ඉතින් මේ තියෙන්නේ Loving Cool brand එකේ ARGB cool එක. මේක තමයි processor එක cool කරන්න අපි ඔයාලට දෙන්නේ. ඒ වගේම මේ cool එක control කරන්න අපි මෙන්න මේ වගේ controllable adapter එකකුත් අපි use කරලා තිනවා. ඉතින් මේ විදිහට තමයි ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. remote එකක් නම් එන්නේ නැහැ. button එක හරහා ඔයාලන්ට පුළුවන් මේවා ඔක්කොම control කරගන්න. ඉතින් මේ තියෙන casing එකේ තියෙන fans ටික මේවා එතකොට මේකේ cool එකේ තියෙන fan එක මේ හැම fan එකක්ම මෙන්න මේක හරහා එක පාටකට ඔයාලට කැමති විදිහට control කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මොන්ටරේ ගැන කතා කරන්න කලින් අපි අර offer එක බලමු මොනවද කියලා. ඒ තමයි මම ඔයාලට කිව්වා අපි හැමෝම දන්න පොඩ්ඩක් famous පට්ට ගණන් brand එකක් මම දෙනවා කියලා. ඒ තමයි මෙන්න මේක Corsair brand එකෙන් තමයි අපි මේ PC build එක ගන්න කෙනාට RAM එක දාලා දෙන්නේ. Kingston නෙමෙයි Corsair brand එකෙන්. ඉතින් මේකට 5 years වගේ warranty එකක් එනවා එක stick එකකට. එතකොට all together 10 years වගේ warranty හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි RAM එක අපි free of charge මේ brand එකට මාරු කරලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? NCXT brand එකේ C750 80 plus bronze power supply එක. මේකත් අපි free of charge cost එක වැඩි වෙනවා. නමුත් ඕගලන්ට අපි cost එක වැඩි වීම දාන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට free of charge Antec එකේ 650 වෙනුවට NCXT brand එකේ 750 80 plus bronze power supply එකක් free of charge exchange කරලා දෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි offer එකක් විතර තමයි දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේකේ price එක සහ ඒකේ price එක. ඉතින් මේක ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ආගම 750 කියලා කියන්නේ 5060 card එකටත් ලොකු වාසියක්. ඉතින් දැන් අපි කතා කරගමු මොනිටර් ගැන. මේ තියෙන මොනිටර් එක Core brand එකේ 144Hz IPS frameless 24 inch monitor එක. ඉතින් මේ monitor එකේ
ඇවිල්ලා බිස්නස් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ගේමින් වලටත් හොඳයි, ඒ වගේම එඩිටිං වලටත් හොඳයි, ලයිව් ස්ට්‍රීම් එකම කරනවා නම් හොඳයි, කිසි ගැටලුවක් නැහැ. ඉතින් බෙස්ට් බජට් එකට සෙට් වෙන මොනිටර් එක තමයි කෝරි බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මේ මොනිටර් එක තමයි ඔයගලන්ට මේකේ ෆුල් සෙට් එක විදිහට හම්බ වෙන්නේ. ඉතින් මේ ෆුල් සෙට් එකේම ප්‍රයිස් එක වෙලා රුපියල් 3,11,000ක් තමයි වෙන්නේ. අර කේසින් එක හැමදේම මම කලින් ඔයගලන්ට පෙන්නුවේ හැමදේම ඉන්ක්ලූඩබල්, කිසි දෙයක් මෙතන අපි දෙන්නේ නැතු ඉන්නේ. හැමදේම දෙනවා. ඔක්කොම ෆුල් සෙට් බොක්ස් එකකල එන්නේ ෆුල් ජෙනුයින්ලි. ඉතින් 3,11,000 දීලා ඔයාලට ගන්න පුළුවන්, ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන්, කෑෂ් ඔන් ඩෙලිවරි ගන්න පුළුවන්, ඒ වගේම කුරියර් කරලා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් දැන්ම හිත ඉන්න එපා. ඔයගොල්ලෝ පේමන්ට් එකක් හරි කරලා දැන්ම මැෂින් එක රිසර්ව් කරගන්න. මොකද මහ ලොකු ස්ටොක් එකක් අපි ළඟ නැහැ. මේක නැති වුණොත් එහෙම ලොකු අවාසියක් වෙනවා. මොකද අපි ලොකු ඔෆර්ස් දීලා තිනවා සප්ලයි එක, ඒ වගේම මොකක්ද අපේ RAM එකට. ඉතින් ඒ වගේම ඩිස්කවුන්ට් එකකුත් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අපේ WhatsApp නම්බරට මැසේජ් එකක් දාන්න බයෝ එකේ තියෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට ජයෙන් ජයම වේවා. ඔව් අපිව subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා.